හලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගේනවා. ඉතින් මම මේ අද ෂෙයා කරගන්න හදන්නේ මං වැඩට යන ලෑස්ති වෙන විදිහක්. ඉතින් මෙහෙම තමයි මම ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලා මම මූණ හොදගෙන ආවා. මූණ පිහද ගන්න මම මේ මූණ පිහද ගන්නවා. දැන් ඒකල මූණ හොදාගෙන ඉවිල්ලා ඒකල්ලා අපිට එක එක හැඳුම් අඳින්න නෑනේ අපිට යුනිෆෝම් දීලා තියෙන්නේ. ඉතින් ඒ යුනිෆෝම් එක තමයි මේ තියෙන්නේ. ඉතින් යුනිෆෝම් එකත් ඇඳගෙන මං මේ කොණ්ඩෙට ගාන්න මේ ජෙල් එකක් හැදුවා. ඒ කියන්නේ කර්ල් ජෙල් එකක් මම හදාගත්තා. ඒක ගාන්න තමයි මේ දැන් හදන්නේ. නෑ මට වැරදිලා. ඉස්සෙල්ලා මම මේ ඒක ගන්න කලින් මේ මොනි ක්‍රීම් ගා ගන්නවා. ඔන්නෝම ක්‍රීම් ගා ගන්න. මම අනිත් එකම ක්‍රීම් එක කාලයක් පාවිච්චි කරන මනුස්සයෙක් නෙමෙයි. එක ක්‍රීම් ගානවා. හැබැයි හොඳයි කියලා හිතෙන හොඳ ඒවා ඔය වයිට්නින් වගේ ඒවා නම් ගන්නේ නෑ. මේ කැම් එකෙන් බලාගෙන ක්‍රීම් ගන්න බැරි හින්දා මං ඉතින් කන්නඩි ඉස්සරහට ගිහින් ක්‍රීම් ටික ගාගත්තා. දැන් ඔය මං හදන්නේ මේ මොනවද? හදන්නේ නෙමෙයි. මං ඔය කරන්නේ අර මං හදාගත්ත කිව්ව හෙයා ජෙල් එක ගා ගන්න එක. ඒක අර මේ ඇඳුමේ යුනිෆෝම් එකේ ගෑවෙලා ඔය පළවෙනි පාට මම එක ගන්න. ඉතින් යුනිෆෝම් එකේ ගෑවෙයි කියලා තමයි රෙද්දක් පුරවන් ඉන්නේ. ඒ ඇත්තටම හොඳයි. හොඳයි කියන්නේ මං කෑවා දැන් දවස් 3-4ක්ම ගෑවා. ඒක හොඳයි. හැබැයි ඒක ගාලා මොකද්ද ගෑව ගමන්නේ කොණ්ඩේ නෑ වගේ. මේ කොණ්ඩේ කූරක් වගේ මගේ මේ වීඩියෝ එකේම පේන්න තියෙයි. ඒ මම ඔය පළවෙනි පාට ගාපු හින්දාද මන් දන්නේ ඒක හරි ගොන් විදිහට තමයි ගෑවුනේ. ඊට පස්සේ නම් මං ගාද්දි එහෙම පේන්න මේවා උනේ නෑ. ලස්සනට ගාගත්තා. එහෙම ගාලා ටික ඒ කියන්නේ ටිකක් වෙලා ගියාම ඒක වෙලුණාම හරියට කොණ්ඩේ කර්ල් එක සෙට් වෙලා තියෙනවා. මම ඉතින් අද පොනිටේල් එකක් බඳින්නේ. ඔක බලන්නකො නිකන් මං පළවෙනි පාරම ගාගෙන නිකන් කොණ්ඩේ නෑ වගේ. අතරම කොණ්ඩේ මීට වඩා තියෙනවා. ඔය කොණ්ඩේ කොච්චරක් යනවද කියලා බලන්නේ මම. අතරම මේ ඉස්සරනමයි ගොඩක් කොණ්ඩේ කියලා දැන් නෑ එහෙම යනවා අඩුයි. අනේ යන්නත් එපා. දැන් ඉතින් කරන්නේ මං කරාඹු දෙක දා ගන්නවා. මම දැන් ඔය පේනවනේ මම මොකක්ද කරගත්තේ කියලා හිතින් ඉන්න වෙලාවක් ඔය. ඉතින් කරාඹු දෙක දාලා මම වෙන මොනවත් එහෙම ලොකුට ගන්න ක්‍රීම් ගාලා ලිප්ස්ටික් පාවිච්චි කරනවා අඩුයි. ලිප් ලයින් එකකින් තමයි ලිප්ස්ටික් එක විදිහට පාවිච්චි කරන ලිප් ලයින් එකම තමයි. ඉතින් ඔය අපේ මල්ලි කෑගහුවේ. මේ ඉතින් මම මේ ළඟදි ගත්තා මේ ලිප් ලයිනර් දෙකක්. ඉතින් ඒ දෙක වෙන වෙනම ගහමට වඩා එකට ගාද්දි නිකන් අර නිකන් අමුතු මේවා එකක් තියෙනවා. අර අපේ කලර් එකත් එක්ක ඒක ලස්සනට එනවා. ඉතින් මම ඒක තමයි ඔය ගාගන්නේ. ඔය මම පෙන්නන කුරුලෑව මේ වොයිස් ඕවර් ක්‍රෙඩිට් තියෙනවා. මගේ එහෙම කුරුලෑ සාමාන්‍යයෙන් ඉන්නේ. හැබැයි ආවම ඒවා මේ තියෙනවා ගොඩක් අය. ඊට පස්සේ ඉතින් බොඩි ලෝෂන් ගාලා
දැන් ඉතින් යන්න ළඟයි. යන්න ලෑස්ති වෙලා ඉවරයි. මම පෙන්නන්න මං කොණ්ඩේ දිගයි කියලා. ඒ වුණාට ඇත්තටම එදා මේ ඔය ඒ වෙලාවේ ওই විදිහට තියෙද්දි මම බය වුණා. දැන් වැඩට ගිහිල්ලත් ওই විදිහටම තියෙන්නේ කියලා. ඒකට ලස්සනට හරි ගැසිලා ආවා ඒක. දැන් කකුල් දෙකෙත් ගාන ගමන්. ඒකල්ලා මම පර්ෆියුම් ටිකක් ගහගත්තා. පර්ෆියුම් නම් මම හැමදාම මේවා වෙන්නේ නැහැ. ඔය ඉඳලා හිටලා මොකද මේ බොඩි ලෝෂන් වල ගඳ ඇති කියලා හිතෙනවා මට. ඒකලා මේ තියෙන ඉතින් මන් දාන සපත්තු දෙක. ඒකත් දාගෙන දැන් ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒක දැම්මම කොහමද මං කොහමද ටිකක් උසයි. උසයි කියන සාමාන්‍ය ගානකට ඉන්නවා. ඉතින් අරක දැම්මම ලස්සනට ඉන්නවා. හරි.